සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම ජොබ් බෑන් එකේ YouTube channel එකේ න අලුත් වීඩියෝ එකක් තමයි ඔයාලා අදත් එකතුලා ඉන්නේ යාළුවනේ. ඉතින් යාළුවනේ ඔයාලා අපේ news channel එකට තාමත් අලුත් කෙනනම් රතු පාට subscribe බටන් press කරලා bell icon එක තෝර කරලා තියාගන්න යාළුවනේ. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාටම notification මාර්ගයෙන් ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක තෝර කරලා තියාගන්න. ඉතින් යාළුවනේ ඔයාලට අදාරන් වල තියෙන්නේ ඔයාලගේ අස්සස් මුදල් හරියටම කොහොමද ලැබෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් අරන් ගන්න තියෙන්නේ. කියන්නේ ඉතින් අද ඉඳන් ඔයාලගේ අස්සතුම් මුදල් ලැබෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ පිළිබඳ වැඩි විස්තර කතා කරන් තමයි මේ වීඩියෝ එකේ අරන් ගන්න තියෙන්නේ. ඉතින් කාටද ලැබෙන්නේ, කොහොමද ලැබෙන්නේ, දැනටම ලැබිලාද, ඒ ගැන සියලුම විස්තර මේ වීඩියෝ එකේ කියනවා. ඒ නිසා වීඩියෝ එක පොඩ්ඩක් කරන්න නැතුව අවසන් වෙනකම් බලන්න. ඉතින් දැනටමත් ලැබුණ නැති අයත් ඉන්නවා. ඉතින් ඒ මුදල් ගිණුම්ගත වෙලා නැති අයත් ඉන්නේ. ඉතින් ඒ අය මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම නරඹන්න. ඉතින් හැම කෙනෙක්ටම වැදගත් පණිවිඩයක් තමයි මේ වීඩියෝ එකේ කියන්නේ. ඉතින් සමහර අයට ලැබෙන්නේ නැති වෙන්න හේතුව ඒ සියලුම දේවල් කියනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකම් රැඳෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් යාළුවනේ අපි වැඩ කතා නැතිව මද වීඩියෝ එකට හරිද යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් කියන්න දෙනවා. ඉතින් ඔයාලා තාමත් අපේ WhatsApp group එකට join වෙලා නැත්නම් වීඩියෝ එක comment section එකේ pin කරලා ඇති WhatsApp group link. ඉතින් ඒ group එකට join වෙලා ඉන්න අපි videos දාන්න බැරි විශේෂ news ආපු ගමන් ඒ group වල දැනුවත් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම WhatsApp group එකට join වෙන්න කියලා ඔයාලගේ ආන්දරෙන් ඉල්ලනවා. ඉතින් video comment section එකේ තමයි pin කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන් මේවට join වෙන්න. ඉතින් අපි දැන් බලමු අද වීඩියෝ එක ගැන කතා කරමු. ඉතින් ඔයාලගේ අස්සසුම් මුදල් මැයි මාසේ 16 වෙනිදා ඉඳන් ගිණුම්ගත වීම ආරම්භ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඊයේ දවසේ ඉඳන් ඔයාලගේ බැංකුව වලට ගිණුම්ගත වීම ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඊයේ දවසේ ගොඩාරියක් අයට ගිණුම්ගත වෙලා කියලා මගේ වීඩියෝ එකට කමෙන්ට් සෙක්ෂන් වල පළ කරලා තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක්ට දැනටමත් මුදල් ලැබිලා ඇති ඔයාලගේ ගිණුම් වලට. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඉතින් කලබල වෙන්න බෑ ලැබුණ නැති අය. ඉතින් මේ මැයි මාසේ 19 වෙනකන් මේ ගිණුම්ගත වීම ආරම්භ වෙලා තියෙන්නේ. ඒ නිසා 19 වෙනකන් ඉවසන්නේ හැම කෙනෙක්ටම මුදල් ලැබෙයි පියවරෙන් පියවර ගිණුම්ගත වෙයි. ඉතින් හොඳට මතක තියාගන්න ඔයාලා ලිස්ට් එකේ ඉන්නවා නම් විතරයි මේ මුදල් අසසු මුදල් ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ වෙබ් එකේ සිස්ටම් එකට වැඩිලා තිබ්බොත් විතරයි ඔයාලගේ අසසු මුදල් ඔයාලගේ බැංක් එකකට ගිණුම්ගත වෙන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ සිස්ටම් එකේ මුදල් වැඩිලාද කියලා අනිවාර්යයෙන්ම වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න හැමෝම. ලැබුණ වැටිලා නැති කෙනෙක් ඉන්නවා නම් ඒ අයට මේ අසසු මුදල් ලැබෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් ඔන්න මේක තමයි විශේෂයෙන් ප්‍රයුක්තිය. ඉතින් ඔයාලගේ අසසු මුදල් මැයි මාසේ 16 වෙනිදා ඉඳන් තමයි ඔයාලගේ ගිණුම් වලට ගිණුම්ගත වීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ කියන්නේ බැංකුවට වැටෙන්න ආරම්භ වෙලා තියෙන්නේ ඒ දවස් ඉඳන්. ඒ නිසා හැම කෙනෙක්ම කලබල වෙන්න එපා ලැබුණ නැති අය. ඉතින් අනිවාර්යයෙන්ම මේ මාසේ 19 20 වෙන්න කලින් ගිණුම්ගත වීම අවසන් කරනවා. ඒ කියන්නේ සේරටම සිස්ටම් එකේ ඉන්න සේරටම මේ මුදල් ලබා දීලා ඉවර කරනවා. ඒ නිසා හැමෝම කලබල වෙන්නේ නැතුව ඉන්න. හැම කෙනෙක්ටම මුදල් ලැබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අද ලැබුණ කට්ටිය ඉන්නවා නම් මේ වීඩියෝ එක පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒක මේ වීඩියෝ එක බලන කෙනෙක්ට උපකාර වෙනවා. මොකද සමහර අය හිතන්නේ මේක බොරුවක් කියලා, සල්ලි වැටෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ අයටත් දැනගන්න අනිවාර්යයෙන්ම මුදල් වැටුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම ගොඩාරියක් අය බොරු බෙයාරවට රැවටෙන්න එපා. මොකද සමහර අය දාලා තිබ්බ මම දැක්ක මැයි මාසේ මුදල් කපාහැරලා කියලා. ඉතින් එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හැම කෙනෙක්ටම මුදල් ලැබෙනවා. එහෙම කිසිම පියවරක් රජය විසින් අරගෙන නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් අපි සත්‍ය තුරුදු තමයි මේ channel එකේ කියන්නේ. නිසා හැමෝම channel එකත් එක්ක එකතුලා ඉන්නේ. ඉතින් මේ අසසොම් පිළිබඳ අලුත්ම තොරතුරු මේ YouTube channel එකේ දානවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක තෝර කරලා තියාගන්න. ඉතින් ඉදිරියටත් අලුතෙන්ම ආපු තොරතුරු අපි එතනින් ගේනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක ගැටලු තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් like කරන්න, ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් යාළුවනේ අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. ඔයාලට සුබ දවසක් යාළුවෝ.